ඉතින් අපි අද මේ අපේම අවතැන් වෙලා ඉන්න අපේම අපි වීඩියෝ නන්දලා මාමලාට රස වින්දන වැඩසටහනක් කරන්න තමයි ආවේ රුසිගම නියදගමනේ නියදගල පන්සලට තමයි අපි ආවේ මේ එයාලගේ හිත පොඩ්ඩක් ඉතින් සනසන්න කියලා මේ වගේ ඉති වැඩක් වෙන්නේ නැහැ එයාලගේ හිතේ ගින්දර ගොඩක් ඇති නමුත් අපිට පුළුවන් විදිහට එයාලා වෙනුවෙන් මනසට චූටි සතුටක් ගෙනත් දෙන්න හිතාගෙන තමයි අද අපි ආවේ ඉතින් මේ ඉන්නේ අපේ සරස්වති රංගා එතනේ අපේ ළමයි ටික ඉතින් ඔන්න අපිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් කැබ් එකක් එවලා තිබ්බා. අපි ඉතින් ඔක්කොම බඩු ලෑස්ති කරගෙන මේ අපි ටික ඉඳගෙන යන ගමන් තමයි ඉන්නේ රුසිගම පන්සලට. ඊට පස්සේ තමයි ඊළඟ පන්සලට යන්න ලෑස්ති වෙන්නේ. මේ ඉන්නේ ඉතින් අපේ ටීම් එක තේ බොනවා මේකප් දාගෙන ඒ අතරතුර ගත්ත ෆොටෝස් ටිකක් මම මැදින් ඇඩ් කළා. ඊට පස්සේ අපි නාට්‍යයේ පුහුණු වීම කොටස් කීපයක් තියෙනවා. ඔයා ෆුල් සීරියස් එතන. බෙට්ටක් වෙන්න එපා එතන ගිහින්. මාර්ම තෙරපි එකක් ගන්න. කියලා තියෙන්නේ හිනාවනම ප්‍රශ්න උත්තර කරන්න. කියලා තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා හිනාවනම ලස්සන වෙනවලු ප්‍රශ්න අමතක වෙනවලු. සම්සුන්ගේ. ඔයා මේ ආකාරයට හොඳින් හොස්මල් ගන්න. ඒක කියන්නේ. ඒක බාගෙට ලාවට කියලා හරියන්නේ කන්නේ මේක 150 බලමින් ඉඳලා. ඔබ තමයි සෙරේට මොකද කියන්න ඕනේ? සම්සුන්ගේ ඉස්සරම හොඳින් හුස්ම ගන්න. අනේ ශරීර කෙවින් යනවා යට ඉන්න කියන්නකෝ. මම කොහොමද බං ඒක කරන්නේ? මීට අවුරුදු 3කට කලින් මටත් ওই විදිහටම යව නවත්ත ගන්න බැරිව ගියා. දැන් හැමෝම හොඳින් හුස්ම ගන්න. අපි දෙන්න බලන්න. අපි කරපු අයිටම්ස් වලින් කිහිපයක ෆොටෝස් මෙතන තියෙනවා පන්සල් දෙකේම කරපුවා මොකද හැම වෙලේම අපිට ෆොටෝ වීඩියෝස් ගන්න බැරි වුණා ඒවා ඔක්කොම ඉතින් මේකේ දාන්නත් බෑනේ ඒ හින්දා පොඩ්ඩක් ඔය ෆොටෝ ගත්තු ටිකක් මම වීඩියෝ එකේ මැදට දැම්මා එහෙම තමයි ඉතින් එදා වැඩේ සිද්ධ වුණේ ඉතින් ඔය එක අංගයක් විතරයි අපි අංග 15ක් විතර කරා ඒ වෙලාවේ යාලා අපිට තේත් ලෑස්ති කරලා තිබ්බා ගොඩක් ස්තුතියි ඉතින් ඒකටත් නියදගල පන්සලේ මොකද්ද කරේ බා නාටකයක් මානසික සුවස්ථා වැඩසටහනක් කරලා ඉවර වෙලා මේ යන්නේ කට්ටියට බීම හම්බුණා චොක්ලට් බිස්කට් හම්බුණා ඉතින් එහෙන් තමයි අපිට ලැබුණේ දැන් අපි මේ වාහනේ අර අස ඉන්නවර පෙන්නලුව බිස්කට් අපි මේ මේ කට කෙලත් තෙරිලා අපි ඉතින් ළඟට අපි යන්නේ කොහෙටද ළමයි අම්බොක්ක පන්සලේ තවත් කිලෝමීටර තව තියෙනවා කඳවුරක් දෙන ඒකේ මේ ප්‍රෝග්‍රෑම් එක කරලා තමයි අපි යන්නේ නේද කිලෝමීටර තව 19ක් තියෙනවා එතෙන්ට යන්න හරිද අපේ වැඩේ අදට ඉවරයි තම හරිද අපි ගෙදර යන්න තමයි යන්නේ ජෙයින් හොල්මන් ලේපෙන්නේ ඉතින් ඒ අයට ආයි හිටියටත් වඩා ශක්තිමත් නැගිටින්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එන්න එහෙම අපේ දවසේ වැඩ ඉවර වෙලා අපි ගෙදර යනවා 10 විතර වුණා.